ආයිබෝවන් කියලා පිළිගන්නවල හැමෝම මගේ channel එකට. ඉතින් කොහොමද? ඉතින් මං අද ගෙනාවේ තවත් ලස්සන වීඩියෝ එකක් තමයි. අද ටිකක් වෙනස් වීඩියෝ එකක්. ඉතින් ටිකක් නෙමෙයි හොඳටම වෙනස් වීඩියෝ එකක් තමයි. ඉතින් මං ඔයාලට කියන්නම්කෝ මං කොහෙද ගියේ මොනවද කරේ කියලා. ඉතින් ගොඩාක් විශේෂ දේවල් මේ වීඩියෝ එකේ ඇතුළත් වෙනවා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා මං ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මගේ channel එකට තාමත් එකතු වෙලා නැති කෙනෙක් ඉන්නවනම් පුළුවන් තරම් ඉක්මනට එකතු වෙන්න කියලාත් ඔයාලා like එකයි comment එකයි දාගෙන මගේ වීඩියෝ වැදගත් කියලා හිතෙනවනම් ඔයාලගේ යාළුවොත් එක්ක share කරගන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි බලමු දැන් වීඩියෝ එක. මේ ඉස්සලා මම ඔයාලට මුලින්ම පෙන්නන්නේ අපේ පන්සල තමයි. අපේ පන්සලේ සුවිශේෂ දෙයක් සිද්ධ වුණා. ඒ දේ තමයි මම ඔයාලට මේ මුලින්ම කියන්න යන්නේ. ඒ කියන්නේ වීඩියෝ එක බලාගෙන යනකොට ඔයාලට තේරෙයි මොකක්ද ඒ සුවිශේෂත්වය කියලා. ඉතින් පේනවනේ සෙනග. ඉතින් හරිම ලස්සන පින් අතේ වැඩක් සිද්ධ වුණා අපේ පන්සලේ. ඉතින් අපේ පන්සලට තිබ්බ ලොකුම අඩුපාඩුවක් අපි ඔක්කොම එකතු වෙලා සම්පූර්ණ කරපු අයුරු තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් අපේ පන්සලට අටවිසි බුද්ධ කුටි තිබ්බේ නෑ. ඉතින් අටවිසි බුද්ධ කුටි සහ රන් වැටක් අපි මේකේ හරි ගැස්සුවා. ඉතින් අපි සියලුම දායක දායිකාවන්ගේ සහයෝගයෙන් සහ ලොකු හාමුදුරුවන්ගේ අනුග්‍රහයෙන් අපි මේ සියලුම දේවල් ලස්සනට නිම කරගන්න පුළුවන් වුණා. ඉතින් අපේ ලොකු ස්වාමින් වහන්සේටත් මේ වගේ තව ශාසනික වැඩ කරගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු මේ වෙලාවේ. ඉතින් මේ අපේ පන්සලේ ඒ රැයට දිස් වෙන අයුරු තමයි ඉතින් බලන්නකො හරිම ලස්සනයි. ඉතින් මාස ගානක මහන්සිය තමයි ඉතින් ඔය දකින්නේ. ඉතින් මම හිතුවා ඒක ඔයාලටත් පෙන්නුවොත් ඔයාලටත් පිනක් සිද්ධ වෙනවා. මටත් ඒක ලොකු පිනක් කවුරු හරි දැකලා මේකට සාදුකාරයක් හිතින් හරි මෙනෙහි කරගත්තොත් ඒක ලොකු පිනක් කියලා හිතුන නිසා මං ඉතින් ඔයාලටත් ඒක පෙන්නුවා. ඉතින් බලන්නකො හරිම ලස්සනයි. නිකන් අලුත හැදුවා වගේ නෙවෙයි. මේක නිකන් පැරණියට වගේ නේද පේන්නේ. නිකන් අමුතු කලාත්මක බවක් මට නම් මේකේ පේනවා. මං හිතනවා ඔයාලටත් එහෙම වෙන්නේ නැති කියලා. ඉතින් ඒ වගේම මම ඔයාලට තවත් පණිවිඩයක් කියන්න ඕනේ. මම කලින්ම මීගමුවේ කඩයක් ගැන ඔයාලට වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් ගොඩාක් 100කට අධික පිරිසක් ඒක කමෙන්ට් දාලා තියෙනවා මට. ඒ කඩේ දෙවෙනි වීඩියෝ එකක් ඉක්මනට අරන් එන්නේ. ඒ කඩේ සියලුම විස්තරත් එක්ක මං ඔයාලට තව සති දෙකකින් ඒ කියන්නේ මේ වීඩියෝ එක දැකලා තව සතියකින් මං ඔයාලට අනිවාර්යෙන්ම ඒ කඩේට ගිහිල්ලා සියලුම විස්තර ඔයාලට මේ ගෙන එන්නම්. ඉතින් ඒකත් බලාපොරොත්තුවෙන් ඉන්න කියලා කියන ගමන් මගේ අනිත් පණිවිඩය තමයි මම කුකින් channel එකක් කරනවා. ඒක මගේ වීඩියෝස් බලන අය හොඳටම දන්නවා. ඉතින් චෙෆ් රේණුකා නමින් තමයි ඉන්නේ ඒකේ මම. ඉතින් ඔයාලට මම ආරාධනා කරනවා ඒකත් එකතු වෙන්න කියලා. ඒ වගේ මේ ඔයාලා දැන් දකින්නේ අපේ මේ පන්සලේ ඒ තිබ්බ ලස්සන ශාසනික වැඩේ තමයි දකින්නේ. මේ ඊට පස්සේ මම යනවා සිකුරාදා. සිකුරාදා මම යනවා පුත්තලමේ රෝසපල්ලියට. ඉතින් මේක මගේ කලින් වීඩියෝ එකත් මේ රෝසපල්ලිය ගැන තියෙනවා. හැබැයි එදා මං වැඩි මේ පල්ලිය ගැන දැනුවත් නෑ. ඉතින් මං අද ටිකක් එදාට වැඩිය ටිකක් දැනුවත්. ඉතින් මං ඒ දැනුවත්කම ඔයාලත් එක්කත් බෙදා ගන්න හිතුවා. ඉතින් මේක තියෙන්නේ පුත්තලමේ තමයි තියෙන්නේ. මේ පුත්තලමටම මේ හලාවත මීගමුවේ ඉඳලා යනවා නම් පුත්තලමට යන්නේ නැහැ. පුත්තලමට වැඩිය කිලෝමීටර් 10ක් විතර මෙහෙන් තමයි තියෙන්නේ. ඉතින් මං අහලා පහලා ඒකන පොඩි විස්තරයක් අහගත්තා. මේක ඇත්තටම ගොඩාක් හාස්කම් තියෙන පල්ලියක් කියලා තමයි යාලා කිව්වේ. ඉතින් මාත් මෙතෙන්න ප්‍රාර්ථනාවක් කරා බලමු මේක හරි ගියොත් මං ඔයාලට කියන්නම්. මං කලිනුත් ඔයාලට කිව්වනේ මම මේකට ගිහිල්ලා බාරයක් වුණා කියලා. ඉතින් තාම මාස ගානයිනේ තාම නම් ඒ දේ හරියට මිස්ට වුන්නේ නැහැ. ඉතින් බලමු තව මාස කීපයක් තියෙනවා. ඒ කීපය ඇතුළත මොන හරි දෙයක් සිද්ධ වුණොත් වෙනසක් සිද්ධ වුණොත් මං අනිවාර්යෙන් ඒකත් ඔයාලට කියනවා. ඉතින් මං එදා දැකපු නැති දේවල් මේ පල්ලියේ මං අද දකිනවා. මොකද එදා අපි මේ හැමතැනම ඇවිද්දේ නෑ. ඒ වුණාට මම මේ පාර ටිකක් මේක හැමතැනම වගේ ඇවිද්දා. ඒක නිසා මං ඉතින් ගොඩාක් දේවල් මේක දැක්ක. තාම මේ ගොඩනැගිලි හදන ගමන් තමයි තියෙන්නේ. මේ වීඩියෝ එක කොහොම බලාගෙන යන්කෝ. මෙතන තියෙනව නේද? මෙතන ගියාම ගිහිල්ලා
එළියේ තියෙනවා ඉටිපන්දම් පත්තු කරන කලින් ගාතාවක් තියෙනවා. ඒ ගාතාව කියලා ඉටිපන්දම් පත්තු කරලා ප්‍රාර්ථනා කරාම සියලුම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙනවා කියලා කියනවා. මේ කඩදාසි වගේ මේ පේපර් වගේක් දාලා තියෙනව නේද? ඒ පෙට්ටියට අපේ හිතේ තියෙන දේවල් කිව්වෝ කියලා ලියලා දැම්මහම ඒකත් ඉෂ්ට වෙනවා කියලා කියනවා. ඉතින් බලමු මාත් එකක් ලියලා දැම්මා. හරි ගියොත් මම ඔයාලට කියන්නම්. මේ ඊට පස්සේ අපි ආවා කුරුස පල්ලියට. ඉතින් කුරුස පල්ලියට ඇවිල්ලා ඉවර වෙලා ඉතින් ඔය එනකොට 6:00 විතර ඇති. ඉතින් ඔයාලට කුරුස පල්ලිය ගැන අමුතුවෙන් මම කියන්න ඕනේ නෑ. කුරුස පල්ලිය කියන්නේ ක්‍රිස්තියන් අයගේ අපේ බුදුන් වගේම තමා ක්‍රිස්තියන් අයගේ මුදුන් මල්කඩ තමා මේ කුරුස පල්ලිය කියන්නේ. ඉතින් අපි පන්සල් යනවා වගේ මෙයාලා අනිවාර්යෙන්ම කුරුස පල්ලියට එනවාම තමයි ලංකාවේ 4 කොනින්ම එනවා. ඉතින් මෙතන මේ ඉටිපන්දම් පත්තු කරන තැන තමයි. මෙතනත් අර මම රෝසපල්ලියේ ඉටිපන්දම් පත්තු කරන විස්තරයක් කිව්වේ ඒ ගාථාවම මෙතනක් තියෙනවා. ඉතින් ඒක කියලා ප්‍රාර්ථනා කරලා ඉටිපන්දම් පත්තු කරන තමයි තියෙන්නේ. ඔයාලට මම තව පණිවිඩයක් කියන්න රෝසපල්ලිය කියලා කියන්නේ ඒක බාර වුණාම අපි බාරේ නිදහස් කරන්න තියෙන රෝස පැල පූජා කරලා තමයි. ඒකෙන්ද තමයි ඒකට රෝසපල්ලිය කියලා නම දාලා තියෙන්නේ. ඉතින් ඒක ලෝකේ හැම තැනම තියෙන පල්ලියක් තමයි රෝසපල්ලිය කියන්නේ. මේ මම ඔයාලා බලනවා ඇති මම මොකටද මේ කනත්තක් පෙන්වන්නේ කියලා. ඉතින් මේ බලන්නකෝ ඉතින් මේ කනත්ත පෙන්වන්න විශේෂ හේතුවක් තියෙනවා. මේ කනත්තේ තමයි මේ කුරුසපල්ලිය පිහිටලා තියෙන්නේ. ඉතින් මේ වටපිටාව පේනවනේ ඔයාලට ලස්සන. ඉතින් මම ඒක පොඩ්ඩක් ගෙනාවා. ඉතින් කනත්තක් මැද තියෙන කුරුසපල්ලිය තමයි ඔච්චරෝ සෙනගක් හිටියේ. දැන් සාමාන්‍යයෙන් අපි නම් බයයි වගේනේ මම බෞද්ධයෙක් මම බයයි වගේ කනත්තක් මැදට යන්න. ඒ වුණාට ඉතින් ඒක තමයි ඇත්ත. කනත්තේ තමයි ඒ කුරුසපල්ලිය පිහිටලා තියෙන්නේ. මේ ඊට පස්සේ ඉරිදා අපේ පන්සලේ කටින පින්කම තිබ්බා. ඉතින් කටින පින්කම සෙනසුරාදා පිරිත් දේශනා කරලා ඒ සේරම ඉවර කරලා ඉරිදා ඉතින් මේ අවසන් කරන්න තමයි යන්නේ. ඉතින් ඔයාලට පේනවනේ බෝගහයි ලස්සන. ඉතින් හිත නිවෙනවා. ඉතින් බලාගෙන යන් ඔහොම මම මේකේ වැඩි විස්තරයක් ඔයාලට කියාගෙන යන්නේ නෑ. ඉතින් කටින පින්කම බලාගෙන ගිහිල්ලා හිතෙන් පින් අනුමෝදන් කරගන්න ඔයාලත් ඉතින් මාත් ඉතින් ප්‍රාර්ථනා කරනවා මේක දකින හැමෝගෙම සිත් සුවපත් වෙන්න කියලා සිතුම් පැතුම් ඉෂ්ට වෙන්න කියලාත් මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලව දකින්නේ කටින පින්කමේ අවසාන මොහොත තමයි. ඉතින් හාමුදුරන්ට දානේ පිළිඟ ගන්නලා අටපිරිකර පූජා කරලා ඉතින් අපේ ලොකු ස්වාමීන් වහන්සේ හැමෝටම පින් අනුමෝදන් කරලා කතාවක් පවත්වනවා. බණ දේශනාවක් දේශනා කරනවා මෙතන. ඉතින් හරි ලස්සන හිත නිවෙන පූජාවක් තමයි ඉතින් මේක. ඒ වගේම ඉතින් මමත් වාසනාවන්ත වුණා. අර මං ඔයාලට කලින් පෙන්වුවේ රන්වට තියෙන්නේ. ඒකට මම සහභාගී වුණා. ඉතින් මට ඒකට ලොකු හිතට සැනසීමක් තියෙනවා. ඒ වගේම ඉතින් සියලුම දේවල් ඉතින් මගේ වීඩියෝ එක බලන් හිටපු ඔයාලට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් තව පොඩ්ඩක් වීඩියෝ එකේ තියෙනවා. ඒ පොඩ්ඩක් ඔයාලා බලාගෙන යන් කියලා කියන ගමන් මම අදට නතර වෙනවා. තවත් මේ වගේ වීඩියෝ එකකින් ඔයාලව මේ අවස්ථාවේදී එහෙමනම් කෙටියෙන් කල්පනා කර ගනිමු. මේ කටින ජීවරය ධර්මරත්න මහත්මයා ඇතුළු ඒ පින්වතුන් දෑතේ දෝතේ තැන්පත් වෙලා තිබුණා. මේ හැම දිනාගෙම දෑතේ දෝතේ මේ කටින ජීවරය තැන්පත් වෙලා තිබෙනවා කියන හැඟීම ඇති කරගෙන ඒ උතුම් කටින ජීවර පූජාව